ආයුබෝවන්. සුබ දවසක් සියලු දෙනාටම. ඒ වගේම ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු දෙනාටම ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක මම අරගෙන එන්නේ අවුරුද්ද වෙනුවෙන් ලහියේ සැරසෙන ඔයාලට ඒ වගේම පුංචි දුවා දරුවන් වෙනුවෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. like එක comment එකක් දාගෙන යන ගමන් තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මාතෘකාව මොකක්ද? ඒක ඊටම සුවිශේෂී මාතෘකාවක්. අපේ අවුරුදු කාලයට අවුරුදු සැරසෙන ඔයාලා වෙනුවෙන්ම හදාපු වීඩියෝ එකක්. ඉතින් අපි බලමු අවුරුද්ද කියලා කියන්නේ මොකක්ද කියලා. අවුරු කියලා කියන්නේ හිරුට කියන නම. ඉද්ද කියලා කියන්නේ කෙලින් කියන එක. ඉතින් එතකොට අවුරුද්ද කියලා කියන්නේ හිරු ලක් පොළවට කෙලින් මුදුනෙන කාලය කියන එක. අවුරු ඉද්ද කියන එක තමයි කාලයක් යනකොට අවුරුද්ද කියන වචනය වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්ද කියලා කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ සැනකිලි මාසය. සිංහල, දෙමළ, හින්දු මේ අවුරුද්ද එකාවාගේ සමරනවා. චාරිත්‍ර වාරිත්‍රවල පුංචි වෙනස්කම් තිබ්බත් දෙගොල්ලම මේක මංගලශ්‍රීයෙන් සමරනවා. ඉතින් ඒක වඩාත් සාරවත් වෙන්නේ බක් මාසයේ එළඹීමත් සමග. අපේ අත්සුණු කප්පලා ගෙට ගැනීමෙන් ඒ වගේම පරිසරයේ අවුරුද්දට සූදානම් වෙනවා ටිකින් ටික. මාර්තු මාසයේ අවසන් වෙනවත් එක්කම පුංචි වැස්සක් ගිහිල්ලා ගහ කොළ අලුත් වෙලා කොළ දළු දාලා ඒ වගේම මලින් පලින් බර වෙලා මුළු පරිසරයම අවුරුද්ද වෙනුවෙන් ලකලැස්ති වෙනවා. ඉතින් ඒ වගේම කොහාගේ නාදයෙන් ගීතවත් වෙන පරිසරය තවත් ඒක විචිත්‍රවත් කරනවා. ඒ වගේම ගෙවල් දොරවල් අලුත් වැඩියා කරනවා, වතු පිටි සුද්ධ කරනවා, අලුත් ඇඳුම් අරගන්නවා. සමහර ගෘහ භාණ්ඩ පවා අලුත් වැඩියා කරනවා. නෑදෑකම් අලුත් වෙනවා. ඒ වගේම අලුතින් අලුත් අවුරුද්ද ලැබුවන් පස්සේ එන නෑදෑව පිළිගන්න හැමෝම ලකදෑස්ති වෙනවා. අවුරුද්ද කියලා කියන්නේ ලොකු පොඩි ભેදයකින් තොරව හැමෝම විනෝද වෙන කාලයක්. ඉතින් අවුරුදු මාසයේ එළඹීමත් සමගම ළමයින්ට පාසල් නිවාඩුවකුත් ලැබෙනවා. ඉතින් මේ පාසල් නිවාඩුවේ සියලු දෙනා ලොකු පොඩි ભેදයකින් තොරව වයස් ભેදයකින් තොරව එකතු වෙලා එක සෙල්ලම් වල ජන ක්‍රීඩාවල නිරත වෙනවා. වෙල්ලිප නැල්ලේ වතු පිටිවල වැව් පිටිවල මේ වගේ ආදී ස්ථානවල මේ හැමෝම එකතු වෙලා හැමෝම එකට එකමෙන්ම සෙල්ලම් කරන්න යොදා ගන්න කාලයක් තමයි මේ අවුරුදු කාලය කියලා කියන්නේ. අතීතයේ ඉඳලම පැවතෙන අපේ ජන ක්‍රීඩා විශේෂයි මේ අවුරුදු කාලයට. ඉතින් ඒ ජන ක්‍රීඩා මොනවද කියලා තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවුරුදු කාලයට තමයි ගොඩක් දෙනෙකුට අපේ මේ ජන ක්‍රීඩා මතක් වෙන්නේ. ඉතින් මේ බොහෝ ජන ක්‍රීඩා ජන ගායනා සමග බද්ධ වෙලා තමයි මේ කාලේ තිබිලා තියෙන්නේ. මේ අවුරුදු ජන ක්‍රීඩා අතර ඔලින්ද කෙලිය, එළුවන් කෑම, මී කැඩීම, මෙවර කෙලිය, පංච දැමීම, උන්චිලි වාරම්, ස්වර්ණමාලය, කවි කෙලිය, කොත්තේ රටේ ගැහිම, නෙරින්චි කෙලිය, රබන් කෙලිය, දිය කෙලිය, බබර කෙලිය, පනා හැංගීම වැනි ක්‍රීඩා බොහෝමයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ගොඩක් ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ කාන්තාවන් මූලික කරගෙන. මේවා කාන්තාවන් සමූහ වශයෙන් එක් වෙලා ගායනයෙන් හා නර්තනයේ යෙදෙමින් මහත් විනෝදයෙන් කළ හැකි ක්‍රීඩාවන් විදිහට තමයි ප්‍රචලිත වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඇත්පොර, ගොම්පොර, අංගම්පොර, මල්ලව පොර, පොල් පොර කෙලිය, අං කෙලිය, බහු කෙලිය, තට්ටු පැනීම, ගුඩු ගැසීම, ලුණු පැනීම, තිරික්කල් රේස්, කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, චග්ගුඩු පැනීම, කොට්ටපොර වැනි ක්‍රීඩා පිරිමින්ගේ ශක්තිය හා වේගවත් බව උරගා බලන ක්‍රීඩා විදියට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ අපේ පැරණි ජන සමාජයේ තිබූ කෙලි සෙල්ලම් ගැන විමර්ශනයක් කර හිටපු සිවිල් නිලධාරියෙකු වුණ පාකර් මහතා අංශ 3ක් යටතේ අපේ ජන ක්‍රීඩා වර්ග කරලා තියෙනවා. ගෘහස්ත ක්‍රීඩා, එලිමහන් ක්‍රීඩා සහ ආගමික ක්‍රීඩා වශයෙන්. ඒ වගේම අතීතයේ දක්නට තිබිලා නමුත් දැනට අපිට දක්නට නොමැති ක්‍රීඩා කීපයකුත් තියෙනවා. ඒවා තමයි ඇඹරුන් කෙලිය, ගල් කෙලිය, පොරුකුල කෙලිය, හත් දෙවියන් කෙලිය, හේවකම් කෙලිය, පෙරලි කොටුව, කොටි කෙලිය, පොහුළු මුතු,
වලක්පුස්ස, කොටු බැඳුම, දරමුතු, පල්ලන් කූරු, චෝරු, පාඩා කෙලිය, ආඩි කෙලිය, අරසදි කෙලිය වගේ දේවල්. ඉතින් ඒ වගේම දකුණේ කාන්තාවන් අතර තිබිලා තියෙන වැටිකිත්තන් කෙලිය කියලා. හැබැයි දන් දක්ටට නෑ. ඒ වගේම උඩරට තිබිලා තියෙනවා අං කෙලිය කියලා. ඒක පූජා විධි ක්‍රමයක් විදිහට තමයි සලකලා තියෙන්නේ. නමුත් දැන් ඒක දක්නට නැහැ. ඉතින් ඒ තිබුණු ස්ථාන විදිහට අංගම් මැඩිල්ල, අම් පිටිය, අං කුඹුර වැනි නම් වලින් හැඳින්වෙන ස්ථාන සලකන්න පුළුවන්. ඉතින් ආගමික ජන ක්‍රීඩා ආරම්භ වෙන්නේ දෙපිරිසකට බෙදිලා මල් පැලක් හදලා ඒක දෙවියන්ට ආරාධනා කිරීමෙන් පසුව තමයි ඒගොල්ලෝ ක්‍රීඩාවට සැරසලා තියෙන්නේ. ඉතින් මේ බොහෝ ක්‍රීඩාවන් හා සම්බන්ධී ඉතිහාස කතාවනුත් තියෙනවා. ඉතින් අපි මේ එකින් එක බලමු. පංචකෙලිය ගැන බලමු ඉස්සරවම. පංචකෙලිය ආරම්භ වෙලා තියෙන්නේ අපේ රටෙන් 12000ක පිරිසක් ඉන්දියාවට රැගෙන ගියන් පස්සේ ගජබා රජතුමා සොඩි රටින් තවත් 12000ක පිරිසකුත් එක්ක අපේ රටට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේ පංචකෙලිය මේ රටට සම්ප්‍රාප්ත වෙන්න ඇති කියලා තමයි ජනවහරේ සැලකෙන්නේ. අදටත් ගැමියන්ගේ විශ්වාසය වන්නේ දේව සංකල්පයක් වෙච්ච පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය පංචකෙලියෙන් තමන්ට ලැබෙන බව. දෙදෙනෙකුට එහෙම නැත්නම් කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැකි මේ ක්‍රීඩාව ගන්න ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. පංච ලෑල්ලේ ක්‍රීඩාව සඳහා පිවිසීමට පංචයක් එහෙම නැත්නම් ඔණ්ඩුවක් ලැබිය යුතුයි. ඔණ්ඩු යනු බෙල්ලන් එක් උඩුකුරුව පිහිටීම. සියල්ලම උඩුකුරුව පෙරලීම සිරිමල කියලා තමයි හඳුන්වන්නේ. එවිට ක්‍රීඩකයාට කිසිදු අයගන්නක් ලැබෙන්නේ නැහැ. පංච පෙතේ අවසාන කොටුව ජලය විදියට හඳුන්වනවා. ජලයෙන් ඉතින් ගොඩ වෙන්නට නම් ඔණ්ඩුවක් තියෙන්න ඕනේ. මුලින්ම ඉතින් ඒ ගොඩ කරන පිළට හෝ ක්‍රීඩකයාට තමයි ජය ලැබෙන්නේ. ඊළඟට අපි බලමු ඔලින්ද කෙලිය. මේක ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම අත්වැල් ගානය සහිතව තමයි සිදු කරන්නේ. එහිදී ඔලින්ද උපතේ සිට තරඟ ජය ගැනීමට අවශ්‍ය උපක්‍රම ගායනා කරලා තියෙනවා. කාන්තාවන් දෙදෙනෙකු අතර තරඟය පැවැත්වෙනවා. ඔලින්ද පුවරුව කියලා හඳුන්වන්නේ ලෑල්ලකින් සැඳුම්ලත් එකක්. ඔලින්ද ලෑල්ලට මුතු පුවරුව, ඔලින්ද කොළඹුව කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේ ගායනාවල සඳහන් වෙන ආකාරයට ඔලින්දවල උපත බංගලි දේශය කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකෙදි භාවිත වන්නේ ගණිත ක්‍රමයක්. ඔලින්ද කොළඹුවේ කියන්නේ ඔලින්ද ලෑල්ලේ වලවල් 14ක් තියෙනවා. එක වලකට ඇට 4ක් ගානේ ඇට 56ක් දානවා. ඉතින් මේ ඇට දැමීම ඇට වපුරනවා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ක්‍රීඩාව කරන්නේ මෙහෙමයි. එක් ක්‍රීඩිකාවක් තම පේලියේ මුල් වලේ තියෙන ඇට අතට ගන්නවා. ඊට පස්සේ ඒකට කියන්නේ ඔරවනවා කියලා. ඉතින් එසේ එරවූ ඇට වලකට එක බැගින් ළඟ ඇති වලවල් වලට පිළිවෙලින් දමාගෙන යනවා. ඊළඟ වලේ ඇති ඇට සියල්ලම මුලින් කළ අන්දමටම සිදු කරනවා. මෙසේ ඇට ඉහගෙන යන අතරේ ඇට ඉවර වුණාම හිස් වලක් අමු වුණොත් ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ලම ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වෙනවා. ඉතින් මේකට ඔලින්ද කෙලියේදී කනවා කියලා තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට ක්‍රීඩාව කරගෙන යන අතරතුර හිස් වලවල් දෙකක් එක ළඟ හමු වුණොත් ඊළඟ තුන්වෙනි වලේ තියෙන ඇට ගන්න මේ ක්‍රීඩිකාවට අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක් පුස්සක් කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ අනිත් පිරේ තරඟකාරියට තරඟ කරන්න අවස්ථාව ලැබෙනවා. පූර්වයේ එක් පැත්තක ඇට ඔක්කොම ඉවරුණන් පස්සේ ඒකට කියනවා රෑ පුහුර කපනවා කියලා. මෙහිදී ජය ගන්න වැඩිම ඔලින්ද ඇට ලබාගත්ත පැත්ත. ඊළඟට බලමු කජු ක්‍රීඩාව කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ කජු ක්‍රීඩාව කියලා කියන්නේ කුඩා දරුවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. මේකෙදී කජු ඇට 6ක් තමයි යොදාගන්නේ. කජු ඇට 6 දෝතින් අරගෙන උඩ විසි කරලා බිම වැටෙන්න සලස්වනවා. ඉතින් එහෙම බිම වැටුණන් පස්සේ ඒ කජු ගෙඩි අතර එකින් එක නොගෑවෙන විදිහට ඉරක් අඳින්න බලනවා. ඒ විදිහට ඉරක් එකින් එක නොගෑවෙන විදිහට ඉරක් අඳින්න හැකි උඩොත් ඒ කජු ගෙඩි ටික ක්‍රීඩා කරපු කෙනාට අයිති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ක්‍රීඩාව කරගෙන යන්නේ. වැඩිම කජු ගෙඩි ප්‍රමාණයක් ලබාගත්ත කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. ඊළඟට බලමු චග්ගුඩු පැනීම. අස්සන නෙලලා ගත වෙල්ලේ ආයේ එහෙම නැත්නම් කමති තමයි මේ ක්‍රීඩාව ගොඩක් වෙලාවට සිදු කරලා තියෙන්නේ. මොකද මේ ක්‍රීඩාවට ටිකක් වැඩිපුර ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා.
සීමාව ලකුණු කරලා කොටස් දෙකකට එහෙම නැත්නම් පිල් දෙකකට සමසමව බෙදලා තමයි මේ ක්‍රීඩාව කරන්නේ. එක් පිලක ක්‍රීඩකයෝ එක්කෙනෙක් ගුඩු ගුඩු කියමින් අනෙක් පිලේ සීමාවට ගිහිල්ලා ක්‍රීඩකයන්ට පහර දෙන්න බලනවා. ඉතින් මේ සීමාවෙදී ක්‍රීඩකයන්ට පහර දීලා අනිත් පැත්තට දුවගෙන ආවොත් ඒ පෙළ ජයග්‍රහණය කරනවා. ඉතින් මේ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කියමින් තම පැත්තට යාගත නොහැකි වූ ක්‍රීඩකයා පරාජය වෙනවා. ගුඩු කියමින් යන පුජ්‍යලයට ගුඩ්ඩා කියලා හඳුන්වනවා. ඊළඟට කල්ලි කෙලිය. කල්ලි කෙලිය මේ රෑ ගුඩු පැනිල්ල එහෙම නැත්නම් රෑ කල්ලි සිං කෙලිය කියලාත් හඳුන්වලා තියෙනවා. ඉතින් මේකට ක්‍රීඩකයෝ දෙදෙනාගේ ඉඳලා 12ක් දක්වා සහභාගී වෙන්න පුළුවන්. මේ සඳහා පොඩි ලී කෑල්ලක් වගේම දිග ලී කෑල්ලක් යොදා ගන්නවා. මේ දිගට ලීයට කියනවා කල්ලි ලීය කියලා. කුඩා ලී කෑල්ලට කියනවා කුට්ටා කියලා. ඉතින් පොළවේ කුඩා වලක් හාරලා මේ කුට්ටා ඒ වලේ හරහට තියලා අර දිග ලීයෙන් ඒ කුට්ටා ඈතට විහිදිලා යන විදිහට පිදීම කරනවා. ඉතින් මේ දෙපිලකට බෙදලා කරන මේ ක්‍රීඩාවේදී මේ කුට්ටා බිඳින අවස්ථාවේ අනෙක් පිළ විසින් රැකීම සිදු කරනවා. ඒ කුට්ටා බිම වැටෙන්න නොදී අල්ලගත්තොත් ඒ පිළට වාරමක් ලැබෙනවා. ඒ විදිහට අල්ලගන්න බැරි වුණොත් ඒක වැටිච්ච තැන ඉඳලා රකින්න පිළෙන් කෙනෙක් ඒක වල ළඟට විසි කරනවා. කුට්ටා වලාසලට වැටුනොත් පහර දුන් ක්‍රීඩකයා ඉවත් විය යුතුයි. වලට දැමීමේදී නැවත ඒකට පහර දීලා ඒක ඈතට විසි කරන්න හැකි වුණොත් ඒ අවස්ථාවේදී උනත් රකින්න පිළෙන් ඒක අල්ලාගත්තොත් පහර දුන් ක්‍රීඩකයා දැවී යනවා. කුට්ටා බිම පතිත වුවහොත් එතෙන් සිට කල්ලියෙන් වලට ඇති දුර මනිනවා. කල්ලියෙන් 10ක් එකතු වුණාම ගුඩ්ඩක් ලෙස ලකුණු ලැබෙනවා. ඉතින් මේදී භාවිතා කරන කල්ලියේ දිග අඩි 3ක් කුට්ටාගේ දිග අඟල් 6ක්. ඊළඟට 50 හැංගීමත් ළමයි සමූහයක් එකතු වෙලා කරන විනෝද ජනක ක්‍රීඩාවක්. කොප්පර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා යන ගායනය කරගෙන යන ගමන් දරුවන් රවුමට සිටගෙන එක් දරුවෙකු අතු කැබැල්ලක් රැගෙන රවුමට ගමන් කරන ගමන් කෙරෙන ලස්සන සංවාදයක් තමයි ඒක අපි කවුරුත් දන්න දෙයක්. ඊළඟට බලමු මේවර කෙලිය. සිංහල අවුරුදු කාලේ බෙහෙවින්ම ජනප්‍රිය ක්‍රීඩාවක්. කාන්තාවන් විසින් තමයි මේක සිදු කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේවර කෙලිය. මේක සිංහල අවුරුදු කාලේ බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවක්. මේක කරලා තින්නේ කාන්තාවන් විසින්. මේදී මත දෙකක් තිබෙනවා. මේ මේවරය කියන්නේ වලල්ලකට කියලා කියනවා. ඒ වගේම කනට පළඳින ආභරණයකට මේවරය කියලා කියනවා කියලත් සඳහන් වෙනවා. ඒක එසේ වෙතත් මෙහිදී මේ ස්ත්‍රියක් Tamanට ආйти ආභරණය වලල්ල හෝ කනේ පළඳින ආභරණය සෙවීම තමයි මේ මේවර කෙලිය කියලා හඳුන්වන්නේ. මෙහිදී මිතුරියන් විසින් මේ ආභරණය සංගවගෙන ඉන්නවා. අනෙක් කාන්තාව විසින් දිගින් දිගටම මේ ගැන මිතුරියගෙන් ගීතයකින් හසනවා. ඉතින් අනෙක් මිතුරියන් දිවුරා පවසන්නේ Taman මේ ආභරණය නොගත්ත බවට. ඊළඟට බලමු එළුවන් කෑම. පිරිසක් වෙතින් සිදු කරන ලබන මේ ක්‍රීඩාවද ගායනය සහ රංගනය එකතුවක් විදිහට තමයි තියෙන ක්‍රීඩාවක්. එළුවෙකු සහ කොටුවෙකු අතර සිදුවන දෙබස් විදිහට තමයි මේ ක්‍රීඩාව කරගෙන යන්නේ. ඊළඟට ලේන්සුව හැංගීම, පනා හැංගීම, එහෙම නැත්නම් හවරි හැංගීම කියලා ක්‍රීඩාවක් කරලා තියෙනවා. කිසියම් භාණ්ඩයක් සංගවා එය සෙවීමට වෙහෙස වෙන කාන්තාවන් මේක ගායනයත් සමග සිදුවෙන ක්‍රීඩාවක්. ඊළඟට ඔන්චිලි පැදීම මේකත් ක්‍රීඩාවක් විදිහට ඒ වගේම විනෝද ජනක විදිහට සිදු කරනවා. ඔන්චිල්ල වර්ග කීපයක් තියෙනවා. කුඩු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, දෙපයට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා සහ මල් ඔන්චිල්ලා වශයෙන් ඔන්චිලි පැදීමේදී ඔන්චිලි වාරම් ගායනා කිරීම සිදු කරලා තියෙනවා. ඊළඟට කඹ ඇදීම සිංහල අවුරුදු සමයේදී දක්නට ලැබෙන කඹ ඇදීම සිංහල ජන ක්‍රීඩා අතරට ගැනෙන විශේෂිතම ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව නාවිකයන්ගෙන් ආරම්භ වෙන්න ඇතැයි කියලා තමයි සලකන්නේ.
මාස ගණනක් මුළුල්ලේ මුහුදු ගමනේ යෙදුණු නාවිකයන් ඔවුන්ගේ විනෝදය සහ ව්‍යායාමය උදෙසා කඹ ඇදීම සිදු කරලා කියලා විශ්වාස කරනවා. ඊළඟට රබන් ගැසීම මෙරට බොහෝ උත්සව අවස්ථාවන්හි යොදා ගන්නා රබන් ගැසීම අද බොහෝ විට අවුරුදු සමයට විතරක් සීමා වෙලා තියෙනවා. රබාන හා බැඳී පවතින දේව විශ්වාසයන් ගොඩක් දක්නට තියෙනවා. ඊස්තර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවක් ඒ වගේම සඳුන් ලීයෙන් කළ බවත් විශ්වාස කරනවා. රබන් ගසන කාන්තාවෝ මුලින් තෝරා ගැනීමට පහසු රබන් පදයක් පටන් අරගන්නවා. ඊට සංකීර්ණ රබන් පද පවා මේගොල්ලෝ වයනවා. ඒ වගේම ගායනා කරනවා. මේදී රබාන වටා නටමින් වැලිමිටෙන් පවා රබන් වාදනයේ යෙදෙන කාන්තාවන් ඉන්නවා. ඒ කෙසේ වෙතත් අතීතයේ ගම්වල රබන් වාදනයේ යෙදුණු කාන්තාවන් හිටියට අද සමාජයේ රබන් වාදනයේ යෙදෙන කාන්තාවන් දකින්න වෙන්නේ නැහැ. ඊළඟට අතක පතක ක්‍රීඩාව. මේකත් කුඩා දරුවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. බිම වාඩි වෙලා අත් බිම තබාගෙන ඉන්න ඕනි. මේක රවුමට වාඩි වෙලා ඉන්නේ නායකයා විසින් අතට තට්ටු කරමින් යම්කිසි ගායනයක් කරනවා. ඉතින් මෙහිදී ගායනය අවසන් වෙන අවස්ථාවේ අත්ල මත අත තිබ්බ කෙනා තරඟයෙන් ඉවත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඒ ක්‍රීඩාව සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට අපේ ජන සමාජයේ නොයෙකුත් ජන ක්‍රීඩා තිබිලා තියෙනවා. ඇත්තටම ඒ ආදි ජන සමාජයේ හිටපු කට්ටිය මේ ජන ක්‍රීඩා ඒ විදිහටම සිදු කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඒවට වෙලාව තිබිලා තියෙනවා. ඉතින් අද සමාජයේ සිටින අය කාර්ය බහුලත්වයත් එක්ක ඒ වගේම මේගොල්ලන්ට ඒවල හැකියාව දැනුම නොමැතිකම නිසා ඉතින් මේ හැමදේම අපෙන් ගිලිහිලා යනවා. සමහර ජන ක්‍රීඩා සංකේතවත් කරමින් අවුරුදු සමයේ සමහර අවුරුදු උත්සව අවස්ථාවලදී යොදා ගන්නවා. ඉතින් ඒක උනත් අපි අගය කළ යුතුයි. මොකද අපේ ජන ක්‍රීඩා අපෙන් වියකී යන්න නොදී සංකේතවත් විදියට හරි අප අතර තබා ගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන ඕගොල්ලන්ට අපේ ජන ක්‍රීඩා ගැන අවබෝධයක් ලබා ගන්න ඇති. ඒ වගේම දැනුම තිබුණ අයට නැවත අලුත් වෙන්න ඇති. ඉතින් ඕගොල්ලන්ට හැකිනම් මේ අලුත් අවුරුද්දේ අපේ ජන ක්‍රීඩාත් එක්ක එකතු වෙන්න ඔගේ දුව දරුවෝ ඒ වගේම යාළු මිත්‍රාදීන්ත් එක්ක සිදු කරන්න හැකිනම් ඒක ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පෙරියෙන් ඉතිරෙන සාර්ථක අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මම ගිහින් එන්නම්. සුබ දවසක්.